කොළ පාටට බොංචි එකක් වෙන තමයි යන්නේ. මේකට ඕන වෙනවා කරපිංචා, අමු මිරිස්, සුදු ලූණු, ලූණු. එතකොට බොංචි දෙකට පළලා තමයි කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ වෙනම භාජනයක් ඕනේ. එතකොට උකු පොල් කිරි, කහ කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු, උළුහල්. මේ ටික තමයි ඕන වෙන්නේ. මුලින්ම කරන්න ඕනේ මේ ටික ඔක්කොම අපි මේ ඇතුළටම දාගන්නවා. ඊට පස්සේ පොල් තෙල් මේසෙට දෙකකුත් දාලා හොඳට කලවම් කරලා වතුර චූට්ටක් වෙන්න දාලා ලිපෙන් තියාගන්නවා. දැන් මේ තියෙන මේ ටික ඔක්කොම දාපු භාජනය මේකටම අපි පොල් තෙල් මේසෙන් දෙකකුත් දාගෙන ඊට පස්සේ වතුර චූට්ටක් වෙන්න දාලා ලිපේ තියෙන චුට්ටක් වහලා දැම්මෙන්න තියෙනවා. දැන් මේක පියන වහලා මේම අඩු ගින්දරේ තැම්බෙන්න අඩු ගින්දර නෙවෙයි සාමාන්‍ය ගින්දරේ තැම්බෙන්න දෙන්න ඕනේ. ඒ ගමම්ම අනිත් ලිපේ අපි පොල් කිරි උකු පොල් කිරි ටික උතුරව ගන්න ඕනේ. දැම්මම නෙවෙයි තව විනාඩියක් දෙකක් විතර ගිහිල්ලා කොහොමද විනාඩි 5ක් වගේ යනවා මේක තැම්බෙන්න. ඊට පස්සේ තමයි අපි උකු පොල් කිරි ටික එකතු කරන්නේ. දැන් උකු පොල් කිරි එකත් අපි ලිපේ තියාගෙන මේක මේ හොඳට උතුරව ගන්න ඕනේ. මම අර බොංචි එක මික්ස් කරපු මේ හැන්දෙම තමයි ඉතින් මෙයා කරන්නේ. මොකද මේ බොංචි එකටම තමයි මේ කිරි එක උතුරව ගන්න. ඒක මම අපි බොංචි එකත් බලමු. ඒක දැන් තැම්බීගෙන එනවා. ඒකත් විටින් විට ඔයාලා අරලා මේ හොඳට කලවම් කරන්න. නැත්නම් මේක පාට වෙනස් වෙන ඉන වතුර චූට්ටක් තමයි මේකට දාන්නෙත්. මේ පොඩ අර අමු ගතිය යන්න. මේ අපේ බොංචි එක විනාඩි දෙක තුනකට පස්සේ කොළ පාට තාම ලස්සනට තියෙනවා. මේක දැන් තව චූට්ටක් වෙලා අපි තියන්න ඕන මේ විදිහටම. පොල් කිරි එක දැන් හොඳටම නටනවා. දැන් මේකටම අර උතුරව ගත්ත පොල් කිරි ටික දානවා. ඒක දාන්නේ ඔයාලගේ ප්‍රමාණය දාගන්න චුට්ටක් දානවා නම් එහෙමයි. ගොඩක් පොඩි වගේ වුණා කට්ටියට එහෙම නැත්තම් මේක අර ගොඩක් වැඩි වුණාම මේ හරියන්නේ නැහැනේ. මේක මේමම චුට්ටක් තප්පරයක් දෙකක් තියලා ඔයාලට ලුණු බලලා ගන්න තමයි තියෙන්නේ. මේක වෙනස්ම රසයක් මේ බොංචි එකේ තියෙන්නේ. බොංචි එක දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඒක හදාගෙන ඉවර. ඊට පස්සේ අපි හදන්න යන්නේ තිබ්බට බැලුමක් කොසට දාලා පොල් ටිකක් තියෙනවා. තව නයි මිරිස් කල්ලක් තියෙනවා. කරපිංච ලුණු තමයි හොන වෙන්නේ. මුලින්ම මේ ටිකට වතුර ටිකක් දාලා මේක තඹ ගන්න ඕනේ. දැන් මේ විදිහට තැම්බෙන්න තියලා අපි ඊට පස්සේ බලමු කොහොමද තිබ්බට බැලුම හදන්නේ කියලා. මේ මම දවාලේ පෙගෙන දාපු කඩල පරිප්පු බේකින් සෝඩා ටිකක් දාලා පෙගෙන දාලා තිබ්බා. දැන් මේ වතුර එක අයින් කරලා අලුත් වතුර එකක් දාලා ඊට පස්සේ මේක තැම්බෙන්න තියෙනවා. දැන් තිබ්බට ටික තැම්බිලා තියෙන්නේ. තිබ්බට කොසරේ දෙකම මේකේ දැන් වතුර චූට්ටක් වගේ ලාවට තියෙන්නේ. මේක මෙහෙම බාගෙන අපි නෑබිලයකට දා ගන්න ඕනේ. දාගෙන හොඳට හැන්දකින් පොඩි කර ගන්න ඕනේ. මේක මෙහෙම උන්නුන හොඳට නෑබිලේ හොඳට පොඩි කර ගන්න ඕනේ. දැන් මේ පොඩි කරගත්ත එකට අපි පොළුයි කහයි ලුණුයි නයි කොච්චි එතකොට කරපිංචා බීලුණු මේ ටික ඔක්කොම මික්ස් කරලා හොඳට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ අපි දැන් කලවම් කරගත්ත පොල්ලේ මේ තිබ්බට මැල්ලම තාම මේක ටෙම්පරාදු කරේ නෑ. දැන් අපි අර තඹ ගත්ත එකේම ටෙම්පරාදුව දා ගන්න ඕනේ. ඒකට අපිට ඕන වෙන්නේ පොල් තෙලුයි යබයි. ඒකටම තේ චූට්ටක් වෙන්න දාලා මේක මෙන්නම රත් වෙන්න තියලා අප චුට්ටක් දාලා පුපුරව ගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා ලුණු බලන්න තියෙනවා. ලුණු බලලා අඩුපඩු බලලා මේක රත් වෙන්න තියලා ටිකක් ඊට පස්සේ ලිපෙන් දාගන්න තමයි තියෙන්නේ. මේකට කොච්චි නැත්නම් අමිරිස් නැත්නම් අමිරිස් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක හරි අමුතු කිරි රසක් තියෙන්නේ. කල්ල පරිප්පුක තාම තැම්බෙනවා. මේකේ පෙන වගේ එනවනේ. ඒ ටික පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ. නැත්නම් මේ අර ටික තැම්බෙන්න හොරයි වගේ වෙනවා. දැන් මගේ මේක බාගට තැම්බිලා තියෙනට. එතකොට මට අමතකුණා කල්ල පරිප්පු එනකොට අනිවාර්යයෙන්ම පොල් තේ චූට්ටක් බින්දුව දෙක තුනක් එකතු කරන්න. දැන් මම මේකට දානවා මෙන්න මේ ටික සුදු ලුණු, නයි මිරිස්, ලුණු, කරපිංචා, කුරුඳු පොතු, බීලුණු.
දැන් ඒ ටික දාලා මේකටම මම කහ කුඩු ටිකක් උළුහාල් ටිකක් මිරිස් කුඩු අමුතුනපා කුරුඳු පොතු කෑල්ලක් මේ ටික දානවා. දැන් මේක මෙහෙමම තැම්බෙන්න දෙනවා. තාම තැම්බෙනවා. මේ වතුර ටික හොඳටම ඉඳලා ඉඳලා දැන් මම නම් කැමති මේකට අර හොඳටම රතු පරිප්පු වෙනකොට වගේ හොඳටම බෙරි වෙලා වගේ යනවනම් ඊට පස්සේ අපි පොල් කිරි එකතු කරනවා. පස්සේ මේක අපි පදවන ලුණු දාගෙන මේ තියෙන්නේ ඊට පස්සේ අපි හදපු පරිප්පු එක දැන් මේ අපේ හස්බන්ඩ් හොඳට හොදි තියෙන්න ඕනේ ඒ නිසා මම හොදි ටිකක් තියලා තමයි ගත්තේ නැත්නම් මේක මෙහෙමම හින්දෙන්න තියන්න පුළුවන්. හොඳට අට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මගේ රෑ කෑම වෙල.